තමන්ගේම කියලා ගෙදරට යන එක කොච්චර සතුටක්ද? ක්ලෝසින් ඩේ එක දවසන්නේ තමන් ගෙදර කීක තමන්ට හම්බ වෙන්නේ. ක්ලෝසින් ඩේ එක දවසට සයිට කලින් කළ යුතු දේවල් තියෙනවා. ඒ වගේම නොකළ යුතු දේවලුත් තියෙනවා. අද අපි කතා කරමු මොනවද කළ යුත්තේ සහ නොකළ යුත්තේ කියලා. ක්ලෝසින් දවසට දින කිහිපයකට කලින් ලෝය කතා කරනවා ඇවිල්ලා ඩොකියුමන්ට් සයින් කරන්න කියලා. එතකොට ලෝය කියනවා කොච්චර බැලන්ස් ඩවුන් පේමන්ට් එක අරන් එන්න ඕනේද? අනිත් ඔය ගවර්න්මන්ට් ටැක්සස් තියෙන ලෑන්ඩ් ට්‍රාන්ස්ෆර් ටැක්ස් ඒවා කොච්චරක් ගණන් ගේන්න ඕනේද? ඒ වගේම දැන් ෆ්‍රී හෝල්ඩ් හෝම් එකක් ගන්නවා නම් හෝම් ඉන්ෂුරන්ස් එක අරන් එන්න කියලා කියනවා. ඒ ඩොකියුමන්ට්ස් ටිකත් අරන් ලෝයර් ගාවට ගියාම ලෝයර් ඩොකියුමන්ට්ස් ටික සයින් කරනවා ක්ලෝසින් එකට දින කීපයකට කලින්. ක්ලෝසින් එකට කලින් ගේ ගිහිල්ලා ආයි පාර බලන එක හොඳයි. එතකොට බලා ගන්න පුළුවන් තමන් අර ගත්ත ගේමද තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම මොනවාරි ගාබේ අවශ්‍ය දේවල් ගෙදර තියෙනවා නම් ඒක තමන් දැනගන්නවනේ කලින් දවසේ. එතකොට නොටිෆයි කරන්න පුළුවන් තමන්ගේ ඒජන්ට්, ලෝයර්ට හෙඩ්ස් අප් එකක් දෙන්න පුළුවන්. ඒක හරි ඉම්පෝටන්ට්. ක්ලෝසින් ඩේ එකට තමයි බැංකුවෙන් ලෝයර්ට සල්ලි එන්නේ. ලෝයර් සල්ලි ටික සෙලර්ගේ ලෝයර්ට ඇරියට පස්සේ තමයි ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් වෙලා Tamanට ගේ හම්බ වෙන්නේ. ඉතින් ඕක සමහරවිට හවස් වෙන්න පුළුවන්. මොකද බැංකුවෙන් සල්ලි එන්න බෑ ලෝයර්ට. දැන් ඕනර්ෂිප් එක ඔයාට හම්බුනාම ඔයා තමයි දැන් ගෙදර ඕන. නමුත් ගේ විකුණපු සෙලර් තාම ගෙදර ඉන්නව වෙන්න පුළුවන් ක්ලීන් කර කර අස් කර කර. එතකොට දැන් නොකළ යුතු දෙයක් තමයි කොන්ඩෝ එකක් නම්. දැන් කොන්ඩෝ එක යනවා නම් Taman කොන්ඩෝ එකේ සර්විස් ලිෆ්ට් එකක් වෙනම රිසර්ව් කරන්න ඕනේ කලින් කියලා. සමහර වෙලාවට ඇඩ්වාන්ස් පේමන්ට් එකකුත් ගෙවන්න වෙනවා. ඒවා කලින් කරගන්න ඕන දේවල්. ස්පෙෂලි කොන්ඩෝ අර හයි රයිස් කොන්ඩෝ එකට ට්‍රාන්ස්ෆර් වෙනවා නම් හරි ඉම්පෝටන්ට්. අද ගාමිනීස් හෝම් බයි චැලෙන්ජ් එකේ 14 වෙනි දවසනේ. මේක දවස් 14ක හෝම් බයි චැලෙන්ජ් එකක්නේ. අපි මුලින් ඉඳලම කතා කරානේ හෝම් බයි කෙනෙක් විදිහට කැනඩාවට කවදා වුණා. කැනඩාවේ කොහේ ජීවත් වුණත් කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් ගිහලා Tamanට කියලා ගයක් ගන්න කියලා. ඉතින් මේ දවස් 14ෙම කරපු වීඩියෝ ටික බැලුවනම් ලොකු නොලෙජ් එකක් එයි. කොහොමද Taman හෝම් බයි කෙනෙක් විදිහට ප්‍රිපෙයාර් වෙන්නේ? කොහොමද ගයක් හොයාගන්නේ? මොනවද ගවර්න්මන්ට් බෙනිෆිට්ස් සහ කොහොමද රෙන්ට් එකට සල්ලි නාස්ති නොකර Taman කියලා ගේකට යන්නේ කියලා. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මොනවද දැනගන්න දෙයක් තියෙනවා ඕන්ලක DM කරන්න නැත්නම් මෙසේජ් කරන්න කෝල් එකක් දෙන්න මගේ නම්බර එක 647-931-9115 අපරාධ සල්ලි නාස්ති කරන රෙන්ට් එකට පුළුවන් තරම් ඉක්මනට තමන් කියලා ගෙදරකට